අද 17යි හෙට 18 වෙනිදා සිට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒක ගැන මහ ජනතාව දැඩි උනන්දුවක් දක්වන බව පේන්න තියෙනවා. දැන් හෙට තියෙන ප්‍රදර්ශනයේ හවස ඊයේ රෑ ඉඳලම අද ඉඳලම මිනිසුන් පොලිම් වල යම් ස්ථාන ලබාගෙන ඒ තැන්වල ඉන්නවා. මට ඉතින් දවස් දෙකමාර එතන ගත කරන්න තරම් සෙනගට ලොකු උනන්දුවක් තියෙන බවයි පේන්නේ. බෞද්ධ ජනතාවට මේක මහා විශාල උනන්දුවක්. සංස්කෘතික වශයෙන් විශාල ආශාවක් දැක්මක් ප්‍රබෝධයක් ඇති කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ සංස්කෘතික වශයෙන් මේකට දැඩි ලෙස උනන්දුවක් දැක්වීම ගැන අපි කවුරුත් ඒ ගැන කිසිම අහිතක් නැහැ. ඒක පොදු මහ ජනතාව ඒ ආශාව දැක්වීම ඒ අවස්ථාව ලබා ගැනීමට උනන්දු වීම ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ වගේම මේක අතීතයේ සිට රජුරුවන්ගේ රාජ්‍ය පාලන සමයේ සිටම මේ తত্ত্বය ඒ රජවරු සහ රාජ්‍ය පාලනය විසින් ඒක දේශපාලනීකරණය කරලා තිබුණේ. දළදාව කියන්නේ දළදාව කිව්වම ඒකට තියෙන ආගමික හැඟීමට එහා ගිහිල්ලා ඒක යම් කිසි දේශපාලනයකට නතු කරගෙන දේශපාලනයකට සම්බන්ධ කරගෙන තිබුණ අතීතයේ සිටම ඒක අදත් තියෙනවා. ඒක රාජ්‍ය පාලනයේ යෙදෙන අය ඒ දේශපාලන වාසිය එකෙන් ලබනවා. ඒ කිසි වරදක් නැහැ. වරදක් නැති වෙන්න හේතුව ඒක පොදු ආගමික ජනතාවගේ බොහෝ විට සියලුම ජනතාවන්ගේ ගෞරවනීය වස්තුවක් හැටියට වුන් ඒක සලකන නිසා. ඒක දේශපාලනීකරණය වුණාට එහි වරදක් නැහැ. ඒක වැරදි ලෙස භාවිත කිරීම තමයි වරදක් වෙන්නේ. මෙවැනි අවස්ථාවක එසේයි කියලා කියන්න බෑ. මොකද ඒක කලින් ඔය මැතිවරණ වලටත් කලින් තියන්න මේ දින යොදාගෙන තිබුණේ. එහෙත් මේ මැතිවරණ පැවැත්වීමට තිබුණු ඉඩකඩ අනුව ඒක වැළකීලකේ ඒක ඒ අයගේ වරදක් නෙවෙයි. ඒක මැතිවරණ පැවැත්වීමේ යම් යම් දින වකවානු හරියට යොදා ගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච යම් යම් ප්‍රශ්න කීපයක් තිබුණා. ඒ හේතුව නිසා මේ ඒක පළාත් පාලන මැතිවරණේ පැවැත්වෙනවායි කියලා ඒක කරන්න තිබුණු දින වකවානු වෙනස් වීමත් එක්ක මේක කරන්න සිදු වුණා. ඉතින් ඒ නිසා ඒකේ වරදක් දොසක් අපිට දකින්න බෑ. ඒකෙන් මේ විශාල දේශපාලන වාසියක් ලැබුවයි කියලා කියන්න බෑ. නමුත් ජනතාව ඒකට කැමති. ඒ කොයි දේ අවස්ථාව වුණත් දිනේ කවරක් වුණත් මිනිසුන් ඒකට බෙහෙවින්ම ආශාවක් දක්වලා තියෙනවා. සංස්කෘතික වශයෙන් Tamanට තියෙන මේ ආගමික ප්‍රබෝධය ඒක ලබා ගන්න ආශාවෙන් ඉඳලා තියෙනවා. දැඩි ආශාවක් දක්වලා තියෙනවා. ඉතින් ඒක ගැන අපි කිසිසේත් අහිතක් හිතන්නේ නැහැ. ඒක දේශපාලන වාසියක් කියලා කිසිසේත් හිතන්න බෑ. එහෙම බවට ඒ විදිහට ක්‍රියා කරලත් නැති බව අපිට පේන්න තියෙනවා.
ඒක නිසා ඒ ගැන නෙවෙයි අපි කතා කරන්නේ. මේ දළදා සම්බන්ධයෙන් නැත්තම් දියවඩන නිලමේගේ තනතුරු යෙදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඒ ඉන්න මණ්ඩලවල අපි කලිනුත් කතා කරලා තියෙනවා. මේ ස්ත්‍රීන්ට දෙන තැන ඒකෙදි අංගගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රදේශ මානවර ප්‍රදේශයේ කිසිම ස්ත්‍රියක් පත් කරන්නේ ප්‍රාදේශීය ලේකම් වශයෙන් මොකද ස්ත්‍රියක් වශයෙන් ඉඳලා ඡන්දෙ දෙන්න බැරි නිසා ඒ මණ්ඩලවල. එතකොට මේක මේ ඒකටත් ඉඩ දීලා අර වැඩේ කරනවා. ඊළඟට රුවන්වැලි ඡායේ නැත්නම් රුවන්වැලි නෙවෙයි මේ අපේ ශ්‍රී මහ බෝධිය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ උඩවලුවට ස්ත්‍රීන්ට යන්න දෙන්නේ නැහැ කියලා කලින් ඉඳලා තිබුණා ඒ මතේ. ඒ හේතුව නිසා සමහර විට ස්ත්‍රීන් එකට යන්නේ නැහැ. ওই ප්‍රශ්න. දැන් මේ වගේ බමුණු මත තාමත් තියාගෙන ඉතා ගෞරවනීය සංස්කෘතික තත්ත්වයක් ගොඩනැගිය හැකිද? ඔන්නෝකයි ප්‍රශ්න. එතකොට ඒ වගේ බමුණු මතවලට ඉඩ තියාගෙන ඉඩකඩ තියාගෙන ඒවා හංගගෙන ඒවා යටපත් කරගෙන ඒවා පොඩ්ඩක්වත් ඒවා වෙනස් කරන්න කිසිම උත්සාහයක් නොගන්නවා නම් අන්න ඒක තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඒක නිසා මෙතන මේ මණ්ඩලවල බමුණු තාමත් ඉන්නවයි කියන එක තමයි තේරුම. මේ බමුණු ඉස්සර ගෙනාපු මත මේවා. මේ ස්ත්‍රීන් සම්බන්ධයෙන් එහෙම වෙන්න හේතුව ස්ත්‍රීන්ට මාසික ඔසප් වීම නිසා අපිරිසිදු වෙනවා කියලා. එතකොට ස්ත්‍රීන්ට ඒ සිදුවීම නිසා අපිරිසිදු වෙනවා කියන කාරණේ ගත්තොත් ඒක සැබෑවක්ද? ඒක ස්වභාවික සිද්ධියක්. ඒක අපිරිසිදු වෙනවා නම් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ ඉන්න ඔක්කොම බමුණු ඔක්කොම මල පහ කරනවනේ, මුත්‍රා කරනවනේ. එතකොට අපිරිසිදු කමක් ඇති වෙන්නේ නැද්ද? ඉතින් එහෙම සිදු වුණාය කියලා ඒවා පිරිසිදු කරගන්නවා. අර කාරණේත් එහෙම පිරිසිදු කරගත්තම ඒක වෙනසක් නැහැනේ. මේ කාරණෙන් අපිට ප්‍රශ්න කරන්න තියෙන්නේ ස්ත්‍රීන් එසේ වීම නිසා අපිරිසිදු වෙනවා නම් මේ අපිරිසිදු වීම මහාමායා දේවියටත් තිබුණා. ඇයට එසේ තිබීම නිසා තමයි සිදුවත් උපත ලැබුවේ. යම් විදියකින් මේ ස්වභාවික සිද්ධිය ස්ත්‍රීන්ට සිදුවන්නේ නැත්නම් කිසි කෙනෙකු උපදින්නේ නැහැ. එතකොට ඔය ඉන්න බමුණු පෙළන්තිය උපදින්නෙත් නැහැ එහෙමනම්. ඒ දේ සිදුුනේ නැත්තම්. එතකොට ඒ දේ පහත් කොට සලකලා ස්ත්‍රීනුත් ඒ ගොඩට දාලා තාමත් ඒ මත තියාගෙන ඉන්නවා නම් ඒ මත දැන් වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ දේ සිදු කළ යුතුයි. මේ ප්‍රදර්ශනයෙන් පස්සෙවත් ඒ දේ ගැන කල්පනා කරලා ඒක වෙනස් කිරීම සඳහා යම්කිසි අදහසක් ඇති විය යුතුයි සමාජය තුළ. ඒ ඉන්න බමුණන්ට එසේ ඉන්න ඉඩ දෙන්නේ නැතුව ඒ බමුණන්ගේ මත වෙනස් කරගන්නේ කියන එක කෙරෙහි බලපෑම් කළ යුතුයි. ඒ නිසා ඔය මණ්ඩලවල ඉන්න අයවත් වෙනත් තැනක ඉන්න අයවත් උපදින්නේ නැහැ. ස්ත්‍රීන්ට ඒ දේ සිදුුනේ නැත්තම්. එතකොට ඒ අපිරිසිදු වීමත් මල පහ කරලා මුත්‍ර කරලා අපිරිසිදු වීමෙත් ඇති ලොකු වෙනස මොකක්ද? අරකට වඩා මේක උසස්ද?
ඒත් අපිරිසිදු වීම තමයි. ඒ නිසා මේ බමුණු මත ඉස්සර කාලේ බමුණෝ ගෙනාපු මතයක් තමයි මේක ස්ත්‍රීන් අපිරිසිදු වීමට හේතුවක් කියලා. එහෙත් එසේ අපිරිසිදු වෙන අය මේ ස්ත්‍රීන් ඇසුරු කිරීමේදී ඒ බමුණෝ වෙනසක් දක්වලා නැහැ. ඒ බමුණෝ තමන්ට වුවමනා කටයුතු කරගන්න ඒ අපිරිසිදු භාවය සලකලා නැහැ. සැලකුවෙත් නැහැ. ඒවා ඉතිහාසයේ නොයෙක් සිදුවීම් වලින් පේන්න තියෙනවා. ඒක නිසා මේ බමුණු මත බැහැර කිරීමට මෙතෙන් සිටවත් මේ සංස්කෘතිය තුළට මේ උතුම් කියලා අපි අදහස් කරන මේ ආගමික සංස්කෘතිය තුළට ඒ මතයත් ඒ තියෙන මත බැහැර කරලා අලුත් යහපත් සංස්කෘතියක් ගොඩනැගීමට අපි මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගන්න කියලා ඉල්ලනවා. බොහොම ස්තුතියි.